මෙම පර්යේෂණ සැසියේ විනේතෘවරයා වශයෙන් කටයුතු කරන මහාචාර්ය අගලකඩ සිරිසුමන හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ස්වාමින් වහන්සේලා ඒ වගේම විද්වතුන් පර්යේෂකයන් සීල දෙනාගෙන්ම අවසරයි. මගේ ප්‍රස්තුතිකරණය සඳහා මම මාතෘකාව ලෙස තෝරාගෙන තිබෙන්නේ හේමපාල විජේවර්ධනගේ සියබස්ලකර විමර්ශන සම්බන්ධ පුනරීක්ෂණයක් යන්න. ඉතින් මේ වගේ මාතෘකාවක් තෝරගන්නේ මේ එතුමාට වඩා විශේෂඥතාවක් මට පහළ වෙලා හෝ එහෙම එකක් නෙවෙයි. අපි දැන් සාමාන්‍යයෙන් පර්යේෂණයක් කරනකොට పూర్ව විද්වතුන්ගේ ඒ නිරීක්ෂණ පුනරීක්ෂණය කළ යුතු වෙනවා. අපි විද්‍යාර්ථීන්ටත් උපදෙස් දෙන්නේ ඒ ආකාරයෙන්. එතකොට ඒ විවිධ පර්යාවලෝකන වලින් ඒ නිරීක්ෂණ දිහා බැලුවාම මම හිතනවා අපට පර්යේෂණ ශාස්ත්‍රයේ නව දැනුමක් අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවයි කියලා. ඉතින් මම දැනට අවුරුදු 20ක් විතර කාලයක් තිස්සේ මේ පෙරදිග විචාරවාද ආදිය ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා. දැනට ධ්වනි සහ ගුණරීති වාදවලට අදාළ අධ්‍යයන කාර්යයක අවසාන අධීරයේ ඉන්නේ මේ පිට සිංහල අධ්‍යනාංශයේ පර්යේෂණ පත්‍රිකා 3ක්ම මම එම අධ්‍යයනයට අදාළව තමයි ඉදිරිපත් කරේ. මේකත් එයින් එකක්. අනුපිළිවෙල මම දක්වලා තියෙනවා පර්යේෂණ ක්‍රමය, පර්යේෂණ ගැටලු ආදී වශයෙන් මම හිතන්නේ කියවන්න ඕනයි කියලා. එතකොට මේ සඳහා පාදක වෙන්නේ හේමපාල විජේවර්ධන මහාචාර්යතුමා මේ විශ්වවිද්‍යාලයේ ඉඳපු කීර්තිමත් විද්‍යාර්ථියෙක්. එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධය මේකේ කොටසක් එතුමා ඉන්දියාවටත් ගිහිල්ලා අධ්‍යයන කටයුතු සිදු කරලා තියෙනවා. නමුත් මූලික වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යට තමයි 1963 වසරේ බාර දෙන්නේ. The Influence of the Sanskrit අලංකාර ශාස්ත්‍ර on Early Sinhalese Poetry කියන මාතෘකාව යටතේ සිදු කරලා තියෙන්නේ. මට මේ අධ්‍යයනයේ මුදු පිටපතක් අධ්‍යයනය කරන්න ලැබුණා. ඊට අමතරව 1960 ගණන් වලම මේකේ මුල් කොටස් දෙකකට තමයි මේ අධ්‍යයනය සිදු කරලා තියෙන්නේ. න්‍යායාත්මක කොටස අපි කවුරුත් දන්න සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම කියන කෘතිය. ඉතින් ඒක පළ වෙලා වසර කිහිපයකින් 1970 අවුරුද්දේදී Outline of Sanskrit Poetics කියලා එතුමා ඉංග්‍රීසි භාෂාවෙන් ඒක පළ කරනවා ඉන්දියාවේ. ඊට බොහෝ කාලයකට පස්සේ මේ දෙවන කොටස සම්මානිත මහාචාර්ය රෝහිණී පර්ණවිතාන මහත්මිය සිංහල ගී කාව්‍ය කෙරේ සංස්කෘත අලංකාර ශාස්ත්‍රයේ බලපෑම කියලා පරිවර්තනය කරලා තිනවා. මෙන්න මේ කෘතිය තමයි මම මේ කතා කරන්න යන කරුණු ඇතුළත් වෙන්නේ. එතකොට ගුණාත්මක පර්යේෂණ මූලධර්ම යටතේ ප්‍රාථමික හා ද්විතීයික මූලාශ්‍රය අධ්‍යයනය කරලා තිබෙනවා. ප්‍රාථමික මූලාශ්‍රය හැටියට පෙර දැක් වූ උපාධි නිබන්ධය, ඒ වගේම සියබස්ලකර සංස්කරණ, සංස්කෘත මූලග්‍රන්ථ ආදිය. ද්විතීයික මූලාශ්‍රය හැටියට පශ්චාත් කාලීනයන්ගේ පොතපත ලිපි ලේඛන ආදිය. එතකොට මම පෙර කියූ උපාධි නිබන්ධයේ සියබස්ලකර සම්බන්ධ කොටසටත් එයිනුත් යම් නිරීක්ෂණ 3කටත් තමයි මේ අධ්‍යයනය සීමා කොටගෙන තිබෙන්නේ. උද්ගාමී නියදුම් ක්‍රමයේ යටතේ සන්දාර විශ්ලේෂණය හා තුලනාත්මක විවරණය කියන ක්‍රමවේද මත පතනම තමයි මම දත්ත විශ්ලේෂණය කරන්නේ. පුස්තකාල දත්ත මත තමයි මේ අධ්‍යයනය මුළුමනින්ම සීමා වෙලා තියෙන්නේ. එතකොට මූලික වශයෙන් මම ගැටලු 3කට උත්තර හොයන්න උත්සාහ කරනවා මේ අධ්‍යයනය තුලින්. සියබස්ලකර කතුවරයා එක් කාව්‍ය මාර්ගයක් පමණක් පිළිගෙන තිබේද? මුල් කෘතියේ ගුණ සංඛ්‍යාව 7කට පමණක් සීමා කර තිබේද? අර්ථ භේද යටතේ සාකච්ඡා කර ඇත්තේ අර්ථාපත්‍ය හෝ අනුමිතිද කියන ප්‍රශ්න 3ට පිළිතුරු සොයා යාමක් හැටියට තමයි මේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ. ඔබ දන්නවා දණ්ඩීන්ගේ කාව්‍ය ආදර්ශයේ සංස්කෘත කාව්‍ය විචාරයේ මුල් අවධියේ රචනා වෙච්ච ග්‍රන්ථයක්. 7 වෙනි සියවස අගභාගයේ වගේ මේ කෘතිය රචනා වුණා කියලා තීරණය කිරීම සාධාරණ වෙනවා. ඉතින් ඒ කෘතියෙන් අවුරුදු 150කට විතර පස්සේ තමයි අනුරාධපුර යුගයේ පළමුවන සේන රජතුමා ක්‍රිස්තු වර්ෂ 826 846 අතර කාලය තුලම රජකම් කරන්නේ. සිංහලට මේක පදානුපදික පරිවර්තනයක් නෙමෙයි, අනුවර්තනයක් හැටියට. ඇත්තටම මේ සම්බන්ධ ඔහු කරපු පුළුල් පර්යේෂණයක ප්‍රතිඵල හැටියට තමයි මේ සියබස්ලකර පරිවර්තනය වෙන්නේ. එහෙම නැතුව පදානුපදික පරිවර්තනයක් නෙමෙයි. එතකොට දැන් මේ කාල පරතරය
තුල සංස්කෘත කාව්‍ය විචාරයේ තව ප්‍රවණතාවක් නැති වෙනවා. දැන් ගුණ රීතිවාදය, ධ්වනිවාදය වගේ. ඒව ගැනත් යම් අවධානයක් කතුවරයා යොමු කරලා තිබුණා. දැන් දෙවනි ගීයේදී පවර වාමන දඬිය. දණ්ඩීන්ට නමස්කාර කරනකොට වාමනට නමස්කාර කරන්නේ ගුණ රීති ගැන ඔහුගේ තිබිච්ච පිළිගැනීම නිසා. ඊට අදාළ තවත් ඕන තරම් සාධක තියෙනවා. මම කාල වේලාව වුණ මේ සියල්ල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි සර්ගයේ 400 සිට 403 තෙක් ගීවල අර්ථ භේදය ගැන කතා කරනවා. එතකොට ධ්වනිය හෝ නැත්නම් අර්ථ භේදය සම්බන්ධ ඒ સિદ્ધාන්ත වෙතත් ඔහුගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ කෘතිය පිළිබඳව විශේෂයෙන් මේ පරිවර්තනකාරීදී සිදුවෙච්ච වෙනස්කම් පිළිබඳව මත පළ කළ ඇති විචාරකයන් අතර හේමපාල විජේවර්ධන කියලා කියන්නේ පුරෝගාමී විචාරකයෙක් බව අප කවුරුත් දන්නවා. අපි මුලින්ම විමසා බලන්නේ සියබස්ලකර කතුවරයා එක් කාව්‍ය මාර්ගයක් පමණක් පිළිගෙන ඇති බව විජේවර්ධන මහත්මයාගේ නිබන්ධයේ 138 වෙනි පිටුවේ ඔහු කියනවා. ඒ කාරණේ අපි සාකච්ඡා කළොතින් අතන සියබස්ලකර කතුවරයා මේ පළවෙනි සර්ගයේ අන්තිම ගීයේදී මේ මනා මග සහ මෙරුම් මග, ඒ කියන්නේ සුනිසි මග සහ නොනිසි මග කියලා දෙකක් ගැන කියනවා. හැබැයි ඒකෙන් අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. මාර්ග දෙකක් සමාවෙන්නේ. එක රචනා රීතියක් පමණක් මේ කතුවරයා පිළිගත්තු බව. දැන් ಭಾರತೀಯ විචාරකයන් අතර මුලින්ම ප්‍රචලිතව තිබුණේ භෞගෝලීය රීති භේදයනේ. බාමහ දණ්ඩීන් වගේ විචාරකයන් ගෞඩීය වෛදර්භීය කියන රීති දෙක තමයි දක්වලා තිබුණේ. පස්සේ කාලෙක මේ භෞගෝලීය රීති විග්‍රහය වර්ධනය වුණත් වාමනගේ කාලේ වෙනකොටත් මේ සම්බන්ධ යම් විවේචනයක් තිබුණා. ඒක නිසානේ වාමන කියන්නේ මේ ප්‍රදේශ මුල් කොටගෙන රීති හඳුන්වන්නේ ඒ ප්‍රදේශවල කවීන්ගේ නිර්මාණාශ්‍රයෙන් රීතිය ප්‍රකට වෙන නිසා මිසක්කා ඒ ප්‍රදේශවල ඉපදිච්ච නිසා නොවේ කියන එක. ඊට පස්සේ ආනන්ද වර්ධනට එනකොට සමාස භාවිතය වගේ ලක්ෂණයක්, කුන්තකට එනකොට සුකුමාර මාර්ග, මධ්‍යම මාර්ග, විචිත්‍ර මාර්ග වගේ මේ භෞගෝලීය රීති විග්‍රහය කියන එක ප්‍රතික්ෂේප වෙනවා. සංස්කෘත සාහිත්‍ය විචාරයේ ඉන්න මේ ප්‍රමුඛ විචාරකයොත් එක්ක ගත්තාම මුලින්ම මේ භෞගෝලීය රීති විග්‍රහය එකී විචාරකයන්ටත් කලින් තමයි සියබස්ලකර කතුවරයා බැහැර කරලා තියෙන්නේ. ඒ බැහැර කරන්න හේතු වෙච්ච කාරණා මොනවද කියලා විමසා බැලීම වැදගත් වෙනවා. දැන් GSP සේනානායක මහත්මයා ධ්වන්‍යාලෝක විවරණය කියන කෘතියේ එතුමා කියනවා මේ දැන් සිංහල කතා ව්‍යවහාරයේ තියෙන ප්‍රාදේශීය ලක්ෂණ වගේ ඒ විෂමතා වගේ ලිඛිත භාෂාවේ තිබුණා නම් අපටත් ඒ අනුව රීති නම් කරන්න තිබුණා. එසේ නොතිබීම තමයි මේ කතුවරයා ಭಾರತೀಯ රීති විග්‍රහය බැහැර කිරීමට හේතුව කියලා. නමුත් මා හිතන හැටියට භෞගෝලීය රීති විග්‍රහය අනෞචිත්‍ය හු තේරුම් ගන්න තියෙනවා. මේක හිට අනුරාධපුරය, ගාල්ල, මාතර, කොළඹ ඒ වගේ අනුරාධපුරේ රීතිය, මහනුවර රීතිය කියලා වගේ ඉන්දියාවේ ප්‍රදේශ අනුව හඳුන්වපු රීති විග්‍රහය. පස්සේ කාලේ ඒක ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා කතුවරයා භෞගෝලීය රීති විග්‍රහය බැහැර කරනවා. හැබැයි රීතියේ විවිධත්වය කතා කරලා තියෙනවා. ඔහු මොන ප්‍රයෝගයෙන්ද කතා කරන්නේ? ඔහු ගුණයක් හඳුන්වනකොට ඒ ගුණය මුලින් ඒකේ ප්‍රශස්ත මතය, ඒක බොහෝ දුරට සංස්කෘත වෛදර්භීය රීතියට සමාන මතය හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම කතුවරයාත් පිළිගන්නා වූ අදහස. ඒක මුලින් සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි වෛකල්පික මතයක් හැටියට සමහර අය මේකට කැමති වුණාට ඒකට අකමැති වෙන අය මෙන්න මේ විදිහටත් කියලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් එක රීතියක් විතරක් පිළිගන්නවා නම් අර අන්තිමටම සකුරු කිරි මියුගු වෙන්වෙන් රස විශේෂ්ත්‍රය ආදී අදහසක් ඔහු කිව යුතු වන්නේ නැහැ. ඉතින් කියනවා කියතේ අසගියකින් දුකිය පිළි කිවියර මග. කාව්‍ය මාර්ග රාශියක් තියෙනවා. ඒ එකිනෙකට වෙන් කිරීම අපහසුයි, උසස් පහත් වශයෙන් සංසන්දනය කිරීම අපහසුයි කියලා ඔහු කිව්වේ. ඔහු පිළිගන්නවා එක රීතියක් විතරක් නෙමෙයි සිංහල කවියේ රීති විවිධ වූ රීති තියෙන බව. හැබැයි මෙතන මේ මනා සහ මෙරුම් මග කියන ව්‍යවහාර වලින් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. එක රීතියක් විතරයි පිළිගත්තේ කියන එක. ඉතින් ඒ නිරීක්ෂණය මම යෝජනා කරනවා තවදුරටත් විමසා බැලීම සුදුසුයි කියලා. ඒ වගේම කාව්‍යාදර්ශයේ ගුණ සංඛ්‍යාව 7කට පමණක් සීමා කර ඇති බව විජේවර්ධන මහත්මයාගේ නිබන්ධ 139 වෙනි පිටුවේ. එතුමා කියනවා කතුවරයා ගුණ ගැන කියන හැම අවස්ථාවකම කියලා තියෙන සියබස්ලකරේ ගුණ සංඛ්‍යාව 10ක් බව. දැන් එකේ 31 වෙනි ගීයේ
ಗುಣ හඳුන්වා දෙනකොට 10ම නම් කරනවා. ඊට පස්සේ දස පමණි කවිකම ලකරවේ පන්තිස් කියලා ඒ කියපු අවස්ථාවේ දස පමණි 10ක් පමණ වේ කියලා කියන්නත් පුළුවන්. ඒක තවත් විදිහකට ඕනනම් අපිට අර්ථ දක්වන්න පුළුවන්. අලංකාර 35ක් ඇතත් ගුණ ඇත්තේ 10ක් පමණකි කියලා එහෙම අර්ථ දක්වන්නත් පුළුවන් ඕන්න. ඉතින් ගුණ 10ක් දක්වලා ඔහු කියනවා මේ සමබව මට සිලට සුකුමර මෙතුන් වියතුන් දිවවදනින්ම මේ දේ පවසත්තුත් පාඩකොට. මේවා සංස්කෘත භාෂාවෙන් විද්වතුන් පැහැදිලි කරනවා නම් තේරුම් ගන්නවා නම් හොඳයි කිව්වේ. කාල වේලාව අනුව මට දීර්ඝව කතා කරන්න බෑ. ඒ යුගයේ ඕනෑම සිංහල කවියක මේ ලක්ෂණ පොදුවේ තිබුණා. ඒවා සිංහලේ නෑ කියන එක නෙමෙයි සියපස් ලකර කතුවර එක්කේ සංස්කෘතයෙන් තේරුම් ගන්න. මොකද සංස්කෘතයේ විවිධ අක්ෂර විවිධ ව්‍යවහාර තියෙන නිසා ඒ වෙන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ යුගයේ සිංහල භාෂාවේ පොදුවේ මේ ලක්ෂණ සහජයෙන්ම තිබුණා. ඒ නිසා මං හිතන්නේ මගේ නිරීක්ෂණය අනුව මේක අප निराකරණය කරගන්න ඕනේ. ಗುಣ 10ක් තියෙනවා. ඒකෙන් 3ක් අපි නිත්‍ය ගුණ වශයෙන් හඳුනා ගන්නවා. අනිත් ඒවා කවියාගේ අභිමතය පරිදි අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අර පොදු ලක්ෂණීය ගුණයක් නෙමෙයි කියන අදහසින් ඒක බැහැර කරා නම් ඒකේ පොඩි තර්කයක් තියෙනවා. හැබැයි එතුමා ඒ අදහසින් නෙමෙයි ගුණ සංඛ්‍යාව 7කට සීමා කළා කියලා කියන්නේ ගුණ බැහැර කළා කියන අදහසින්. ඊළඟට අර්ථ භේදයේ යටතේ අර්ථාපත්‍ය හෝ අනුමිති ඉදිරිපත් කර ඇති බව විජේවර්ධන මහත්මයා 149 සිට 154 තෙක් පිටුවල දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙහිදීත් සියබස් ලකර කතුවරයා කියන්නේ එන අරුත සහ අත්බෙලෙන් එන අරුත නැත්නම් අනුමෙනෙන් එන අරුත. එන අරුත කියලා කියන්නේ වචනයක තියෙන මූලිකාර්ථය වාච්‍යාර්ථය ඒක ගැන ප්‍රශ්නයක් නෑ. එමනම් අත්බෙලෙන් එන අරුත හෝ අනුමෙනෙන් එන අරුත කියන එක තමයි විවාදාපන්න වෙන්නේ. එතකොට දැන් එතුමා කියනවා මේ අර්ථාපත්‍ය හෝ අනුමිතිය පිළිබඳ මූලික විග්‍රහයක් කියලා. ඒ ගැන එතුමා දීර්ඝව සාකච්ඡා කරනවා. හැබැයි කෙටියෙන්ම මීට අදාළ නිරීක්ෂණය කියනවා නම් අනුමිතිය වගේ සංකල්පයක් කාව විචාර න්‍යායක් බවට පත් වෙන්නේ 11 වෙනි සියවසේට. දැන් රසවාදයේ අනුමිතිවාදය හෝ ව්‍යක්ති විවේකයෙන් මහිම බට්ට දක්වපු අනුමිති සංකල්පය හෝ 11 වෙනි සියවසේ තමයි විචාර න්‍යායක් හැටියට මුල් බැසගන්නේ. ඊට කලින් තිබිච්ච ඔය අර්ථාපත්‍ය වගේ යම් කාරණා සාකච්ඡා කරපු පොතපතවල මේ සියබස් ලකර කතුවරයා යොදාගත්තු නිදර්ශන තියෙනවා. පැහැදිලි කිරීම තියෙනවා. හැබැයි දැන් උදාහරණයකට ධ්වනිවාදය ගැන පැහැදිලි කරපු ධ්වන්‍යාලෝකයේ ඔය බඳුන සහ පහන අතර නිදර්ශනය වාච්‍යාර්ථ ව්‍යංග්‍යාර්ථ ගැන කියන්නේ. එහිත් භාවිත වෙලා තියෙනවා. එතකොට මෙතන මේ අනුමෙනෙන් එන අර්ථ මම හිතන්නේ මේ අනුමෙනෙන් එන අර්ථ කියන එක නිසා තමයි ওই ගැටලුව මතුවලා තියෙන්නේ. එතන අනුමෙනෙන් කියන එක අනුමිතිය හෝ අනුමානය හඳුන්වන පාරිභාෂිකයකට වඩා අත්බෙලෙන් එන කියන එක තවදුරටත් පැහැදිලි කිරීම සඳහා යොදාගත්තු මේ සහායක පදයක් හැටියට තමයි මම මෙතනදී නිරීක්ෂණය කරලා තිබෙන්නේ. ඉතින් මේ සාකච්ඡා කරන්නේ ධ්වනිය කියන එකට සාධක හැටියට අපිට කියන්න පුළුවන්. දැන් පරණ විතාන සීගිරි ග්‍රැෆිටි කෘතිය කියනවා 8-9-10 සියවස් වෙනකොට සීගිරි කවීන්ටත් ධ්වනිය ගැන අවබෝධයක් තිබුණා කියලා. ඒ වගේම රත්නශ්‍රී ඥානගේ කාව්‍ය ලක්ෂණ ටීකා 10 වෙනි සියවසට අයිති ලංකාවේ ලියවිච්ච විචාරක් ග්‍රන්ථයක් සංස්කෘත භාෂාවෙන්. එහි ධ්වනිය පිළිබඳ මූලික හැඳින්වීමක් දකින්න ලැබෙනවා. එතකොට අපිට ඒ තුලින් හිතන්න පුළුවන් ඇත්තටම ධ්වන්‍යාලෝකයට වඩා සියබස් ලකර පරණයි. දැන් සියබස් ලකර ලියවෙන්නේ 823 826 846 අතර කාලෙනේ. යකෝබි බුක්ල වගේ විද්වතුන්ගේ මත අනුව ගත්තාම 9 වෙනි සියවසේ මැද හරිය කියන්නේ සියබස් ලකරට පස්සේ තමයි ධ්වන්‍යාලෝකෙ ලියවෙන්නේ. හැබැයි ධ්වනිය ගැන ආනන්දවර්ධනට කලිනුත් විචාරකයන් ඉදපු බව ධ්වන්‍යාලෝකයේ ආරම්භක ශ්ලෝකිනුත් කියවෙනවා. එහෙමනම් අපිට හිතන්න පුළුවන් සියබස් ලකර කතුවරයාත් මේ මූලික මූලාශ්‍රය වලින් ධ්වනිය ගැන අවබෝධයක් ලබා ගන්නට ඇති. ඒ වගේම මේ සම්බන්ධ තවත් අධ්‍යයනයක් තමයි පුංචි බණ්ඩා ඒකනායකගේ චිරන්තන සිංහල සාහිත්‍ය විචාර චින්තනයේ විකාශනය කියන එතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධනය. ඒකේ එතුමා දීර්ඝව සාකච්ඡා කරනවා මේ ධ්වනිය පිළිබඳ හඳුන්වා දීමක් කියන කාරණේ. නිගමනය හා යෝජනා. හේම්පාල විජේවර්ධනගේ The Influence of the Sanskrit අලංකාර ශාස්ත්‍ර on Early Sinhalese Poetry නම් පරේෂණ වාර්තාවේ සහ ඒ ආශ්‍රිත ප්‍රකාශනවල සියබස් ලකර සම්බන්ධව ඉදිරිපත් කරන විමර්ශන ප්‍රාමාණික අදහස් වශයෙන් බොහෝ දුරට පිළිගත හැකි වෙතත් එහි ගුණ රීති හා අර්ථ භේදය සම්බන්ධව දක්වා ඇති ඇතැම් කරුණු පුනරීක්ෂණය කිරීම මගින් ඒ සම්බන්ධව වෙනස් උපන්‍යාස ඉදිරිපත් කළ හැකි වේ.
ශ්‍රේෂ්ඨය සම්බන්ධ පර්යේෂකයන් හා විද්‍යාර්ථීන් ඒ බඳු අධ්‍යයනයක් හා සාකච්ඡාවක් වෙත යොමු වීමේ වැදගත්කම මෙම අධ්‍යයනය මගින් අනාවරණය කෙරේ. මේ තියෙන්නේ මම පාවිච්චි කරපු මූලාශ්‍රය.